හිතවතුනි මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ අපේ රටෙන් තා ශීඝ්‍රයෙන්ම තුරන් වෙලා යන අපේ බීජ වර්ගයන්. ඒකෙන් තමයි අපේ ගස්ලබු බීජය. මේ ගස්ලබු වල බීජය අපිට අපේ රටින් දැන් තුරන් වෙලා පිට රටින් තමයි මේවා ගේන්නේ. ඒ ගේන ඒවාත් අපිට හිතවන ඒවා යට පැලවෙන්නේ නැහැ. එක එක වෙලක. ඉතින් මං ඔයාලට අද කියලා දෙන්න යන්නේ ගස්ලබු ගෙඩියකින් කොහොමද ඇට අරගෙන අපි ඒ දේහ ලක්ෂණ තියෙනවා ඒ ගහේ මෞසාකයක් වශයෙන් හදාගෙන ඒකෙන්ම ගෙඩි ගන්න කොහොමද කියලා. මම ඔයාලට මොයිට ඉස්සරලා වීඩියෝ එකකින් කියලා දීලා තියෙනවා ගස්වල ගස්ලබු ගෙඩියේ මල් බැඳලා කොහොමද ගෙඩිය ගන්න. ඒ මල් බැඳලා ලබාගත්තු ගස්ලබු ගෙඩිය තමයි මේ තියෙන්නේ. මම මේ ගස්ලබු ගෙඩිය දැන් ඕගොල්ලන්ට මේක ඇට ලබා ගන්න විදිහ කියනවා. දැන් මෙහෙම ගස්ලබු ගෙඩිය අරගෙන දැන් මේ ගස්ලබු ගෙඩිය හරියටම දිගයි අඟල් 9ක්. අඟල් 9ක් දිගයි. ඊට පස්සේ මේකේ හරියටම අපි 4.5කින් ලකුණු කරගන්න ඕනේ මේ විදිහට ඉරක්. 4.5කින් මේ විදිහට ඉරක් ලකුණු කරගෙන 4.5කින් ඊට පස්සේ අඟල දෙපැත්තට තියෙන ආය ලකුණු කරන්න ඕනේ. මෙන්න මේ ආකාරයට අඟල. දැන් ඔන්න ඔහොම මේ අඟල දැන් දෙපැත්තට තියෙනවා මේ විදිහට. ඊට පස්සේ අපි කරන්නේ මේ ගස්ලබු ගෙඩිය මේ ලකුණු කරු තැන් වලින් මෙතනින් මෙහෙම කපලා කෑල්ල ඉවත් කරගන්න ඕන. එක කෑල්ලක්. අනිත් කෑල්ලත් මෙතනින් කපලා ඉවත් කරගන්නවා. එතකොට මේ දෙපැත්තේ කෑලි දෙක අපිට වැඩක් නැහැ. මේ දෙක අහකින් තියෙනවා. ඊට පස්සේ අපි ගන්න මෙන්න මේකේ මැද්දේ තියෙන ඇට තියෙන ටික තමයි අපි ගන්නෙ. මේ මැද්දේ තියෙන තමයි අපි ලබා ගන්න ඕනේ මේ අපි කරන වැඩේට. ඒ නිසා මම ඔයාලට මේ ඇට ටික දැන් මම මෙහෙම සුද්ධ කරලා ගන්නවා. මම දැන් මේකට මේ පරම්පරා 4ක ගස්ලබු ශාකය මේ පරම්පරා 4ක් මම මේ 4වෙනි පරම්පරාවෙන් තමයි මේකට දැන් මම මේකෙන් අට පළ කරන්නේ 5වෙනි පරම්පරාව. මේ විදිහට මේ ගස්ලබු ඇට ටික අරගෙන අපි මේක හොඳට වතුර හේකට දාලා මේ ඇට ටික හොඳට දිය කරගන්න ඕනේ. මේ ගස්ලබු බීජ වල අර මේ සෙවල වගේ තියෙන ටික යන්න අපි හොඳට හොද ගන්න ඕනේ. මේ ආකාරයට හොඳට පොඩි කරලා හොදගෙන අපි ගොඩටගේ මේ ආකාරයට පෙරා ගන්නවා. ඒක පෙරාගෙන නැවත වතාවක් මේක මේකේ තියලා හොඳට මේ විදිහට උඩා කරලා පොඩි කරලා ගන්න ඕනේ. මේ ගස්ලබු බීජ පොඩි කරන්න හරි අමාරුයි නේද? හොඳට මේ පුපුරන්න පොඩි කරන්න ඕනේ. ගෙඩි තියෙන පුපුරන්න පොඩි කරන්න ඕනේ. කාට හොඳට පොඩි වෙන්න ඕනේ මේ වගේ අර සෙවල ගතිය ඇරෙන්න මොන අර ගෙඩි වල වතුර වගේ තියෙන ඒ ටික ඇරෙන්න ඕනේ. ඊට පස්සේ කළු පාටට විතරක් ඉතුරු වෙන්න ඕනේ මේකෙන්. නැවත වතාවක් මේ ගස්ලබු ටික ආයෙ හොද ගන්න. හොඳට හොදන්න ඕනේ පොඩි කරලා. නැවත වතාවක් මේවා හොඳට හොද ගන්න ඕනේ. අතරේ මේ තමයි තියෙන්නේ මේ බීජ වල මම කියලා දුන්නා. දැන් ඉතින් මේ බීජ